හැමදෙනාම නිස්සද්දව tempත් වෙන්න. එහෙමනම් මේ මොහොත තුළ අපේ විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුන නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රාජ මහා විහාරාධිකාරී ගුවන්විදුලි රූපවාහිනී ධර්මදේශක ශාස්ත්‍රපති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ඉතාමත් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා මේ සියලු දෙනා වෙත එම ධර්ම දේශනාවන් සිදු කරන හැටියට හැම දිනාටම තෙරුවන් සරණයි. සාදුකාරයක් දෙන්න. තුන් පාරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්දයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන ශාසනංති. විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ, මේ සියලු දෙනාම එක්කහු වෙලා සූදානමින් ඉන්නේ, බලාගෙන ඉන්නේ බෞද්ධයෝ හැටියට අපෙන් කෙරෙන්න තියෙන හොඳ යුතුයකමක් කරන්න. කෙසේ හෝ වේවා පින්නතුන් සියලු දෙනාම කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි මිනිස්සෙක් විදිහට ඔහොම ඉඳගෙන බණ අහන්න හම්බෙන්නේ හරි කලාතුරකින් පින්නතුනි. තරුණයෙක් විදිහට ඔහොම ඉඳගෙන බණ අහන්න හිතෙන්නේ බොහොම කලාතුරකින්. පැහැදිලිද මං කියන එක? හිතිච්චකින් වැඩක් ගන්න. හිතිච්චකින් හොඳ ප්‍රයෝජනයක් ගන්න. උද්දෘත කරපු ගාථාව තමයි සබ්බපා පස්සා කරන. මොකද්ද සියලු බුදුවරුන්ගේ අනුශාසනාව? මේ බණේ මොක නැහුවත් කමන්නේ මේ ටික අහන්න. කුසලස්ස උපසම්පදා. සියලු පව් නොකළ යුතුය. දැන් පින්නතුනේ මේ සියලු පව් නොකර ඉන්න නම් තියෙන හොඳම ආත්ම භාවය මොකක්ද? සියලු පව් නොකර ඉන්න පුළුවන් මොන ආත්මේ ඉපදුනහම? දැන් මිනිස් වෙලා ඉපදිලා ඉන්නවනේ. තව එකක් කියනවා. කුසලස්ස උපසම්පදා. මොකද්ද කියන්නේ? කුසල් පමණක් වැඩි යුතුය. පින්නතුනේ කුසල් පමණක් වඩන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. ඔය දෙකම පව් නොකර ඉන්නත් පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම පැහැදිලිද නැහැ මං කියන්නේ. කුසල් කරන්නත් පුළුවන් කවුරු වෙලා ඉපදුනහම. එහෙනම් කරන්නේ නැත්තේ? බල්ලොන්ට බලල්ලොන්ට පුළුවන් දෝ කරන්න. පව්පින් තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? එහෙනම් තේරුම් ගන්න නැත්තේ? මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. මිනිස්සු වෙලා උපදින්නේ. එහෙම සැකයක්වත් තියාගන්න එපා. දැන් කේ හාඳුරු කොහොමද එහෙම කියන්නේ? බුදුහාමුදුරුවෝ උගන්වනවා පින්නතුනේ මිනිස්සු වෙලා උපදින එක හරි දුර්ලභයිලු. කවුද කියන්නේ? මේ බුදුවරු දේශනා කරන්නේ හොඳේ. ඒ දුර්ලභ වෙච්ච එක අතරින් තවත් දුර්ලභයි මෙහෙම උපදින එක. ඇහැ කන පේන එක ඕක හරි දුර්ලභ වැඩක් පින්නතුනේ. ඛණ්ඩ කතා කරන්න පුළුවන් එක. ඒක හරි දුර්ලභ වැඩක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් පුරුදු වෙන්න. කුසල් පමණක් වඩන්න සියලු අකුසල් බැහැර කරන්න. පුංචි කාරණයක් විතරක් කියන්න. සියලු අකුසල් බැහැර කරනකොට
හරි වැදගත් මාතෘකාවක් තමයි පින්නතුනි කට කියලා කියන්නේ. ඉස්සරලම කටට මොකද කරන්න ඕන? මෙව්ව ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ. එහෙම නැත්නම් ඔහොම ඉඳගෙන ඉන්න එක තේරුම් නැහැ. හෙට ඉඳන් මම මේ කියන ඒවා කරන්න මතක තියාගෙන. එහෙම පිච්චයක්වත් තියදන් වෙන්නේ නැහැ. දැන් දවසට කුණුහරුප කීයක් විතර කියනවා? දවසට ඕනේ සාමාන්‍යයෙන් තාතෝ කියලා කීපාරක් විතර දවසට කියනවා. කටවල් ඇරියොත් එව්ව නෙමෙයිද කියන්නේ? ඔයත්තන්ට පුළුවන් නම් හෙට ඉඳන් මම මේ කියන එක හොඳට අහගන්න, හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න බැයිද? එහෙම ඉන්න බැරි නම් ඇත්තටම ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එයි වචනෙන් තමයි පින්නතුනේ මේක පටන් ගන්නෙ. අපිට කේන්ති යන්නේ ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? ඒක බලන්න පුළුවන් යන ගමන් කාට හරි කියන්නකෝ තෝ කියලා. එහෙම නිකන් 7-8 දිනකට කියන්න. කියන්නේ එහෙම නෑ හොඳ කුටි කන්න. වාචාය සංවරෝ සාදු. ඔය වචන හරි සංවර වෙන්න ඕන පින්නතුනේ. පින්නතුනේ මෝ හොඳයි. ඊ කොහෙද බන තිබ්බේ? කොහොම හරි පූසෙ පැන්න මැද්දෙන්. පූස පැනලා ඉවරුනේ කෙලවරින්මයි. දැන් කොහොමද මැද්දට පූසෙ පැනගෙන යනකොට මිනිස්සු කෑ ගහලා බය වෙලා නැගිටලා බල්ලා දැක්කින්ද මට ඒක මතක් වුණේ. හරි ගෙවල් දොරවල් වල ඉන්නකොට හොඳට කට පරිස්සම් කරගන්න. පළවෙනි එක. මේ කුඩාවැල්ලේ සත්පුරුෂ පින්නතුන්ට කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න. දැන් සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ උදේට ඇහෙන්නෙම තොට දැන් එකපාරක් කිව්ව නේද? තොට ආයෙත් කියන්න ඕනේද? ඔය තෝ කියන එක ගෙවල් වල කී පාරක් කියනවද? ඔය හෙට ඉඳන් තෝ කියන එක නවත්තන්න. තව එකක් තියෙනවා. හෙට ඉඳන් කුණුහරුප කියන එක නවත්තන්න. ඔය ඇගිල්ලක් උළුවස්සක හැප්පුණත් මොනවද කියන්නේ? කුණුහරුප කියන්නේ. දැන් මේ වෙනකොට කුණුහරුප කීයක් විතර ජීවිතේ කියලා ඇද්ද? කොහොමත් 3ට වැඩිනේ. ඊට වැඩි නැද්ද? කුණුහරුප පළල ඇති පගෝදි ගණන් ඔය කටවල් වලින්. පෞද පින්න පින්නතුනේ අනේකට කතා කරනකොට හිත නිමෙන්න හැදෙන්න කතා කරන්න. ඔය වචන දෙකෙන් පටන් ගන්න වෛරය කෙලවර වෙන්නේ කොහෙන්ද? සමහරු කියනවා නේද පින්නතුනේ? ඔය කියන්නේ නැද්ද තෝ කනවා කියලා කියන්නේ නැද්ද? අපූර්වට කියනවනේ තෝ කපනවා කියලා කියන්නේ නැද්ද? පින්නතුන් දන්නවද ඒක කොහොමද කෙලවර වෙන්නේ කියලා? දැක්කද අර පෞගේ දවස්වල අවුරුදු 5යි නේද අර පැටියගේ බෙල්ල කැපුවේ අම්මා. කපලත් නෙමෙයි තිබ්බේ.
ඒ බියෙන් කපන්න බෑ මම දැන් තියලා කොටන්න ඇති දෙතුන් පාර කොහොමද පින්නතුනේ පොඩි එකාගේ බෙල්ල තියලා කපන්නේ මොන තරම් සංසාරේ වෛරයක් තියෙන්නද මොන තරම් සංසාරේ කේන්තියක් පිරිමහන්නද පින්නතුනේ ශනික කෝපේද නෑ මනුස්සයෙක්ගේ බෙල්ලක් කපන්න බෑ පින්නතුනේ මේ රාත්තල් 20කවත් පාරක් වැදුන්නේ නැත්තම් මේව හරි හයියයි මාළුවට කී පාරක් කොටන්න ඕනද බෙල්ලට කොච්චර කොටන්න ඇද්ද තියලා වෛරය මිනිස්සු කියනවා නේද කටපත් අදිනවා නේද මරාගෙන මැරෙනවා තොපි කියලා කියනවනේ ඔවල් ලේසි නෑ පින්නතුනේ වෛරය වැඩි වුණාම පිරිමහන්න උපදින්නේ ලං වෙලාද ඈත් වෙලාද පින්නතුනේ වෛර පිරිමහන්න උපදින්නේ ළඟින් අම්මා බෙල්ලවල දාගත්තා ඊට පස්සේ ඔය එක සමහර දැන් ඔය අම්මලා කියනව නේද දෙමව්පියෝ දරුවන්ට කියන්නේද තොපිනන් සංසාරේ පෙර හතුරුද කොහෙද කියලා කියන්නේද පින්නතුනේ වෛරක්කාරයෝ දෙමව්පියෝ විදිහට එනවා සමහර වෛරක්කාරයෝ දරුවෝ විදිහට එනවා සමහර වෛරක්කාරයෝ ස්වාමියෝ විදිහට එනවා ඒ කියන්නේ කසාද බඳිනවා සමහර වෛරක්කාරයෝ බිරිඳ විදිහට එනවා වෛරක්කාරයෝද නැද්ද කියලා ඔහොම කල්පනා කරලා ඊළඟ එකට යන්නේ දැන් මේ අම්මලා පතනවත් දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තේටම ලැබියන් කියලා නිවන් දකින්නකම්ම සංසාරෙම සේරම ඔළුව අනිත් පැත්තට වනන්නේ කෙලින්නේ මොන වෛරයක්ද මේ තාත්තලා පතනවත් දැන් බැඳලා ඉන්න බිරිඳ මගේ නෝනා මට නිවන් දකින්නකම්ම ලැබියන් කියලා සංසාරෙම පින්නතුනේ ඇහුවොත් කේ කරන්න දෙයක් නැතුවට ඉන්නේ කියලා සමහර අම්මලා කියන ළමයි හින්දාලු ඉන්නේ මේ පැත්තේ නම් එහෙම නැතුවද වෛර තරහව මේ වෛරය පිරිමහන්න බොහොම ළඟින් ඉන්නේ ඈතින් නෙමෙයි දැකලා දිනවද පොඩි උන් ඉපදෙච්ච ගමන් නියරවල් වල වෙල් වල ලිං වල වැව් වලට විසිකන්න ලේ හතු පිටින් টয়ලට් එකට දාන්නේ කොහොමද පින්නතුන ඉපදෙච්ච ගමන් ඇදලා අපි මේවා අහලා තිබ්බේ කාලියක්කිනීගේ කතාවේ අස්පනා පිට පේන්න නැත් මේක පේනවා තව පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන මේ පැත්තේ බොනවද නැහැ පින්නතුනේ කුඩා වැල්ල තරම් බොන පැත්තක් කොහෙවත් නැහැ වාගේ hina වෙන විදියට වෙන පැති වලින් අහනකොට මීක් නැහැ අපුච්චේ ඔහොම බීවොත් නම් tie එහෙනම් මේ ප්‍රශ්නේ මෙහෙට හොඳට ගැලපෙනවා දැන් මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද බැනුම් අහලා නැද්ද කාගෙන්ද අල්ලපු ගෙදර මිනිස්සු බයිනෝ පාර යන මිනිස්සු බයිනෝ කවුද බයි සෙනෙහ බර කසාද ස්වාමියා නෙමෙයිද දැන් තාත්තලා කල්පනා කරන්න ඕනේ මෙලටත් පාරල් දියක් කියලා ඇති පිරිස කල්පනා කරන්න ඕනේ
මම කී පාරක් මගේ කසාද බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවද? කොහොමද දෙපාරකට නම් වැඩි ඉන්නේ නේ. මොන කුණුහරුපද තඩි ගහලා ඇති පද. ළමයි කියනවා මෙහෙ ඔත්තිය කොට පැත්තේ. හාමුදුරුවනේ දරාගන්න බැරි තැන මේ හාමුදුරුවන්ට මැසේජ් එක දැම්මේ. ගොඩක් මිනිස්සුන්ගේ දුක කියනවනේ අපිට. ළමයි කියලා හින්දා බැලුවා. හාමුදුරුවනේ අදත් අම්මා ඉස්පිරිතාලේ කිව්වා. ඇයි? තාත්තලා කෙලලා ආපුහම මොකද්ද කෙලනවා කියන්නේ දන්නවනේ? බීලා ආපුහම එකම හපංකම් මොකද්ද? පින්නතනේ බීලා අපූර්වට පාර එනවා විත්තියක්වත් නැහැ. පොලිසියෙන් ඇල්ලුවත් පොලිසියට ටෝක් කරන නොබීපු ගානට. මේ මිනිස්සුන්ට යක්කු වෙනවනේ ගෙට කඩුල්ලෙන් ඇතුළට ගියපු ගම. තියෙන තිරිසංගම වෙන මොකද්ද? ඇතුළට ගියපු ගමන් එන රුසිය එන දස්සයා. එන චණ්ඩියා. කවුරු ඉස්සරහද? බිරිඳයි දරුවෝ ඉස්සරහයි. ඒවා හරි බාල වැඩ. කසාද බිරිඳට තඩි ගහන්න මොන ගෑනු ගතියක්ද ඒක? සමහර තාත්තලා ඉන්න මේ එහෙම නැතුව ඇති මං කියන්නේ අර බොහෝ පැතිවල වෙන විදිය මොන පැතිවල ආපුහම පින්නතුනේ දරුවන්ට කැත විදියට බයිනෝ. කොහොමද බයි? සමහර කොල්ලෝ කියන හාමුදුරුවනේ අරක මරන්න හිතිලලු තියෙන්නේ.